ආයුබෝවන් මේ මගේ channel එකේ පළවෙනි day vlog එක. අද සතියන්තයේ නිවාඩු දවසක්. ඉතින් උදේම නැගිටලා මම මේ ලෑස්ති වෙන්නේ අද දවසට සූදානම් වෙන්න. මුණකට සෝදලා අලුත් ඇඳුමක් ඇඳලා අපි එහෙනම් අද දවසට ඉස්සෙල්ලම ලෑස්ති වෙමු. මමත් ලෑස්ති වෙලා පෙට් එකත් අස් කරලා උදේට තේ එකක් හදාගන්න යමු එහෙනම්. තේ බීලා ඉවර වුණු ගමන්ම සතියේ රෙදි ටික වොෂින් මැෂින් එකට දාලා සෝදගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. එතකොට උදේ පාන්දරින්ම වේලෙන්න දාන්නත් පුළුවන් නේ. රෙදි ටික සෝදන්න දාලා ටික වෙලාවක් ඉඳලා මං ගියා මගේ බ්‍රෙක්ෆාස්ට් එක ලෑස්ති කරගන්න. උදේට සාමාන්‍යයෙන් මං ගොඩක් වෙලාවට ඕට්ස් තමයි කන්නේ. කාලා ටිකක් වෙලා ඉඳලා මං ගියා ඊයේ හවස මං එනකොට පාරෙන් කඩන් ආපු පැලාතු ටිකක් හිටව ගන්න. මේවා මෙහෙම මාසයක් විතර හිටවලා තිබ්බට පස්සේ අපිට පුළුවන් අපේ මිදුල ලස්සන කරගන්න හිටවන්න. ඊට පස්සේ දැන් මේ ඉතින් ලෑස්ති වෙන්නේ දවල්ට කෑම සූදානම් කරගන්න. මම මේකෙන් ඔයාලට වීඩියෝ කරේ නම් අද හදපු ස්පෙෂල් කෑමක් විතරයි. අද කට්ලට් හැදුවා. ඉස්සෙල්ලම මේ ලෑස්ති වෙන්නේ කට්ලට් හදන්න අවශ්‍ය කරිය සූදානම් කරගන්න. ඒකට අවශ්‍ය කලමනා තමයි මේ තියෙන්නේ. අපි දැන් අපේ මිශ්‍රණය හදාගමු. මිශ්‍රණය සූදානම් කරගෙන කට්ලට් කිහිපයකුත් හදලා මිශ්‍රණයෙන් යම් කොටසක් මම අරන් තිබ්බා. තියලා දවල්ට කෑම කන්න තමයි ලෑස්ති වෙන්නේ. මේක තමයි අද මෙනු එක. දවල් කෑමෙන් පස්සේ මං ඇඳට ගොඩ වෙලා කතා පොතක් කියවන්න තමයි මේ හදන්නේ. සතියේ නිවාඩුවක් ලැබෙන දවසට තමයි මේ වගේ දෙයකට විවේකයක් ලැබෙන්නේ. අද මං කියවන්නේ සෙන්කොට්ටම්. මම මේක ගත්තේ සාහිත්‍ය මාසයට පොත් ගන්නකොට. දැන් මේ ලෑස්ති වෙන්නේ හවසට හදනවා කිව්ව කෑම හදන්න. කට්ලට් මිශ්‍රණයත් අරගෙන මං කට්ලට් හදන්න ගත්ත බැටරි එකේ ඉතුරු ටිකත් ආයෙ සූදානම් කරලා ගත්තා. ඊට පස්සේ දැන් මේ රෝල්ස් හදන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ විදිහට රෝල්ස් වලට අවශ්‍ය තෝසේක සූදානම් කරගෙන ඉස්සෙල්ලාම මම හිමීට රෝල්ස් ටික ලෑස්ති කරගන්නවා. ඒ ටික හරි. දැන් තියෙන්නේ ඊළඟට මේවා පිටිවල තවරලා විස්කෝට් කුඩු තවර ගන්න. ඒ වැඩෙත් හරි. ලස්සනට විස්කෝට් කුඩු ටික තවර ගත්තා. දැන් අපි බෙදලා ඉක්මනටම කන්න ලෑස්ති වෙමු. රෝල්ස් එක බොන්න කාට කෝප්පෙකුත් හදාගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. කාට කෝප්පෙකුත් හදාගෙන රෝල්ස් වල රස බලමු. දැන් නම් මේ ලෑස්ති වෙන්නේ ලොකු ප්‍රොජෙක්ට් එකකට. මගේ මේසේ හොඳටම අපිලිවෙල වෙලා තමයි තියෙන්නේ. මං හදන්නේ ඒක අස්පස් කරගන්න. මේ තියෙන්නේ ඒක පොඩ්ඩක් පිළිවෙල කරගත්තට පස්සේ තියෙන ලුක් එක. දැන් නම් ලස්සනයි. වැඩක් කරන්න ඉඩක් තියෙනවා ඉති. කලින් ඉතින් බඩු හැමතැනම දාලා වැඩක් කරන්න ඉඩක් ඕන වුණාම අතනින් මෙතෙන්ට තියෙනවා, මෙතනින් අතෙන්ට තියෙනවනේ. ඒකත් පිළිවෙලක් කරලා ඉවර වෙලා ඊළඟට බාත් รู ම් එකත් හොඳට හොදලා මාත්නා කරගෙන ආවා ඉතින්. දැන්
නිදහස් හවස් සරුවට සූදානම් වෙන්න තමයි මං හදන්නේ. මගේ හවස් සරුවේ ඇක්ටිවිටීස් පටන් ගන්න කලින් රැට කන්න කෑම හදලා තියාගත්තොත් ඒකත් ලේසියි කියලා හිතුණා. රැට කන්න කෑම ටික හදලා ඒකත් කලින්ම කාලා හිටියා. නිදා ගන්න පැය දෙකකට විතර කලින් කන්න ඕනි කියනවනේ. ඊට පස්සේ මගේ ජර්නල් එකේ තියෙන වැඩ ටිකත් කරලා මැන්ඩලා ආර්ට් එකක් හිමීට පාට කරන්න තමයි මං හදන්නේ. පාට කරලා ඉවර වෙලා මං පෙන්නන්නම් ඔයාලට. මේ මගේ ජර්නල් එක. පරණ පිටු කිහිපයක් තමයි ඔයාලට පෙන්නන්නේ මේ. ජර්නල් එක වගේම බජට් එකත් මම වෙනමම ලියලා මේන්ටේන් කරනවා. මේ තියෙන්නේ මම නිවාඩු පාඩුවේ පාට කරපු මැන්ඩලා ආර්ට් එක. ලස්සනයිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ එහෙනම්. ඔයාලා හැමෝටම මාව බැලුවට බොහෝම ස්තුතියි. එහෙනම් මං අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.